කීවෙනි ගති ලක්ෂණයද? 4 නේ. අවදානමක් පැවතීම. ඔය අවදානම ගැන නම් මම කතා කරලා තියෙනවා නේ ගොඩක්. අපි පාඩම පටන් ගන්නකොට පාඩම කියන්නේ ඔයාලට 10 වසරේ පටන් ගන්නකොටත් ඕක මුලින්ම කියලා පටන් ගත්තේ නේ. මතකද මම අර ස්ලෝගන් එකක් කිව්වා කිය මේ වැකියක් කිව්වා. මොකද්ද? අන්න හරි. මොකද්ද? ඒක නිතරම මතක් කරන්න ඕනේ. මොකද්ද අර මේ මොකද්ද ඒක වාගේ? high risk high return. අවදානම වැඩි නම් ප්‍රතිලාභයත් වැඩි. නේ? high risk high return. එහෙනම් අවදානම කියලා කියන්නේ මොකද්ද ඇත්තටම? ව්‍යාපාරයකට තියෙන අවදානම කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වා යනකොට ඒක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒක තමයි මූලික අවදානම නේද? සාර්ථක වුණොත් ගොඩ නැත්තම් ඒත් ගොඩ. නැත්තම් ඉවරයි නේ? ඇයි ඒ? කියන්නේ ව්‍යාපාරයක් කියන එක පුතා මේ දැන් අපි ඉස්කෝලේ යනවා වගේ නෙමෙයිනේ නේද? අපි නම් ඉතින් ඉස්කෝලේ එන්නේ කොහමද? කොහොමද එන්නේ? දැන් අපේ තියෙන පුල්ම එනර්ජි එක දාලාද අපි ඉස්කෝලේ එන්නේ? නෑනේ. ඔතන අම්මගේ එනර්ජි එක තියෙනවා. තාත්තගේ තියෙනවා. ලොකු වැඩිහිටි අයියලා ඉන්නනම් එයාලගේ තියෙනවා නේ. ඒක කොහොමද දැන් ඔයාලට දෙන්නේ? උදේ 5ට විතර කතා කරනවා නේ. තිලන පුතේ නැගිටින්න ඉස්කෝලේ යන්න කියලා කතා කරනවා. තිලන පුතා කියලා අනිත් පැත්ත හැරෙනවා. 5යි කාලෙට විතර ආයෝන් අම්මගේ ශක්තිය යොදවනවා. කොහොමද? තිලන පුතේ නැගිටින්න කියනවා. ඒත් නෑ. 5:00ට නැගිටපන්කො පුතේ වෙලා යනවනේ කියනවා. ඒත් නෑ. 6ට විතර මේකට කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා ආයෙ ඕන් එනර්ජි එක ආයෙ. ඒත් නැත්නම් 6 අමාරනකොට අරන් යනවා වතුර කෝප්පය. ගෙනල්ලා මා පුතා නාවලාම තමයි නැගිට්ටවන්නේ. එතකොට ලේසි ඉතින්. නේ ඇඳේ මනාගත්තාම ඉතින් ලේසිනේ. එහෙම ඇඳුම දාගත්තා ආවා. නේද? ඒ අපි ඉස්කෝලේ නේද? හැබැයි ව්‍යාපාරයක් කියන්නේ පුතේ සමහරක් කෙනෙකුගේ මුළු ජීවිතේම වෙන්න පුළුවන් නේ. එයාගේ තියෙන මුළු ධනයම මුළු කාලයම මුළු ශ්‍රමයම වැය කරලා තමයි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒතකොට පටන් ගන්න ව්‍යාපාරය සාර්ථක අසාර්ථකත්වයේ මත තමයි එයාගේ ජීවිතය රඳා පවතින්නේ නේ. සමහරක් ඒවා තියෙනනේ ඔයාලගේ දැන් ගම් වලත් ඇති. තියෙන සබ්බ සකලමනාවම දාලා ව්‍යාපාර පටන් ගන්නවා. හැබැයි ව්‍යාපාරයේ බංකොලොත් වුණොත් එහෙම එයා පිස්සෙක් වෙනවා. නේ? ඇයි ඒ? එයාගේ තිබ්බු සියලුම දේ ඒ ව්‍යාපාරය වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඒ නිසා ව්‍යාපාරය සාර්ථක අසාර්ථක වෙනවද කියන එක තමයි අවදානම කියලා කියන්නේ. නේද? එහෙනම් ව්‍යාපාරයේ ගති ලක්ෂණයක් විදිහට අපිට මෙන්න මේ අවදානමක් පැවතීම කියන එක ගන්න පුළුවන්. අවදානම තමයි සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා කියන්නේ. පැහැදිලිද?